අයිබෝන් හැම දෙනාටම ඉතිං අපි 4th එපිසෝඩ් එකෙන් ඔයගොල්ලන් මීට් වෙනවද අපි මේක පළවෙනි වතාවට බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට කියන්න ඕනේ අපේ එපිසෝඩ් 1 2 3 අනිවාර්යයෙන්ම බලන්න ඒකෙදි අපි පැහැදිලි කරනවා කොහොමද WordPress script එකක් AWS environment එකේදී deploy කරන්නේ කියලා අපි පැහැදිලි කරනවා. එතකොට අපි එතනදී කතා කරා මම summary එකක් විදියට දැන් කියන්නම්. අපි public subnet එකයි private subnet එකයි කියලා දෙකක් හදාගත්තා. public subnet එකේ අපි EC2 component එක දානවා. ඊට පස්සේ private subnet එකේ අපි RDS service එක RDS service එක ඒ component එක අපි private subnet එකේදී අපි RDS component එක use කරනවා. මේ component දෙකටම වෙන වෙනම security groups දෙකක් add කරලා අපි අපේ architecture එක හදාගන්න ඔයගලන්ට මතක ඇති. ඊට පස්සේ අපි EC2 instance එකේ WordPress script එක run කරනවා. ඔන්න ඔතනට වෙනකන් ඔයගලන්ට episode 1 2 3 වල අපි cover කරා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ හැමදේම කරේ GUI environment එකට කියන්නේ graphical user interface එකක තමයි මේ හැම AWS component එකක්ම අපි හදලා ඒ services integrate කරලා හැමදේම කරේ. එතකොට ඔයගලන්ට මතක ඇති ඒකේ process එක සෑහෙන දිගයි. අපිට EC2 එකක් instance එකක් හදන්න ඕන වුණොත් එහෙම අපි create instance ගිහිල්ලා එහෙම instance වල තියෙන ඒ අදාළ parameters instance වලට අදාළ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ instance එකට අදාළ server type එක තෝරගන්න ඕනේ. security group අලුතෙන් හදන්න ඕනේ. ඊට පස්සේ ඒක attach කරන්න ඕනේ. මේ වගේ process එක සෑහෙන දිගයි. ඉතින් ඒ process එක දිග නිසාම AWS කට්ටිය කල්පනා කරා ඇත්තටම usersලා මුහුණ දුන්න ගැටලුව තමයි ඒ වගේ කරගෙන යනකොට ඒක ටිකක් lengthy. ඒ කියන්නේ scalable environment එකක නැහැ. ඔයගොල්ලන් හිතන්න බලන්න තව අවුරුද්දක් විතර ගියට පස්සේ අපි එකින් එකට කරපු steps ටික මතක නැති වෙනවා. එතකොට අපි ආයෙමත් මුලින් ඉඳන් මේ steps ටික බලන්න ඕනේ කොහොමද කරන්නේ. ඒ හැමදේම. නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා AWS service එකේ cloud formation කියලා. ඔයගොල්ලන්ට මේකෙදි හරියට මේක නිකන් අපි ගත්තොත් එහෙම උදාහරණයකට ගත්තොත් අපි කේක් එකක් oven එකට දාලා බේක් කරගන්නකොට අපිට final output එක කේක් එකක් විදියට එනවා. ඒ කියන්නේ කේක් එකට අවශ්‍ය ingredient දාලා අවශ්‍ය දේ හදාගෙන ඒ අමුද්‍රව්‍ය දාලා හදාගත්තට පස්සේ අපි බේක් කරනවා ඒ කේක් එක oven එකේ. එතකොට අපිට final output එක එන්නේ හොඳ බේක් වෙච්ච කේක් එකක්. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි මේ cloud formation එකේ කරන්න යන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය මොන වගේ component මොන වගේ environment එකක් අපි හදාගන්න ඕනේද? අපිට EC2 instance එකක් ඕනේද? අපිට RDS එක MySQL install කරන්න ඕනේද? ඒ හැමදේම මෙයාට කිව්වොත් එයා අපිට ඒ environment එක හදලා දෙනවා. ඒ හදලා දෙන්නේ අපි පොඩි script එකක් use කරනවා. ඒ script එකේ අපි කියන්න ඕනේ අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා. එතකොට එයා cloud environment එක එයා විසින් හදලා දෙනවා. මේ cloud formation ගැන කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් අපි මෙච්චර කල් කරේ setup WordPress environment on AWS. මේකෙදී අපේ objective උනේ WordPress installation එක EC2 and RDS within a secure properly configured VPC environment එක අපි හදන්න. එතකොට VPS කියන service එක අපි පාවිච්චි කරා, subnets පාවිච්චි කරා, security groups පාවිච්චි කරා, EC2 instance පාවිච්චි කරා, RDS MySQL instances ඒ වගේම ඒ instance එක ඇතුලේ EC2 instance එක ඇතුලේ අපි Apache build කරා. ඊට පස්සේ PHP හැදුවා. මේ හැමදේම අපි කරා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ටික අපි සෑහෙන එපිසෝඩ් 3කින් කවර් කරා. නමුත් අපිට ප්‍රැක්ටිකල් එන්වයරන්මන්ට් එකේදී මෙච්චර ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ. අපි cloud formation පාවිච්චි කරොත්. මම කරන විදිය ඔයගලන්ට පෙන්නනවා දැන්. ඉස්සෙල්ලා අපි cloud formation එක ගැන පොඩි idea එකක් ගමු. අපි මේක හඳුන්වන්නේ infrastructure as code කියලා IAC service එකක් විදියට තමයි මේ cloud formation හඳුන්වන්නේ. ඉතින් මේක define කරොත් එහෙම define කරොත් තව ඉස්සරහට මේක AWS resources using YAML or JSON templates. මේකේ අපිට පුළුවන් define කරන්න AWS resources මොනවද කියලා YAML හෝ JSON template එක through. එතකොට මේ template එකෙන් describe කරනවා අපිට AWS එකෙන් automatically build වෙන්න ඕනේ මොනවද කියලා. හරියට නිකන් අපි
අර කේක් වලට දාපු අමුද්‍රව්‍ය හැමදේම බිත්තර අයිසිං පිටි වගේ දේවල් මිශ්‍ර කරලා අපි කේක් එක දැන් අපි oven එකේ තියන්න යන්නේ. එතකොට මේ ටෙම්ප්ලේට් එක තමයි ඩිස්ක්‍රයිබ් කරන්නේ අපිට AWS එකේ මොන කම්පොනන්ට්ද අවශ්‍ය කියලා. එතකොට ඇත්තටම මේ cloud formation service එක අපි use කරොත් ඒක ඇත්තටම ලේසියි අපිට safely repeatedly and at scale මේක ඉස්සරහට අපිට නැවත use කරන්න පුළුවන්. අපිට ඕනනම් GitHub එකේ අප්ලෝඩ් කරලා ඒකේ අපිට version manage කරන්න පුළුවන්. මේ හැමදේම කරන්න පුළුවන් ලේසි විදියක් තමයි මේ cloud infrastructure එක cloud infrastructure එකක් අපි build up කරනකොට අපිට අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ cloud formation කියන එක. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද මේ script එකක් හදාගන්නේ කියලා. හරි. මම WordPress -stack.yaml කියලා මම script එකක් define කරලා තියෙන්නේ. ඉතින් මේ script එකේ සම්පූර්ණයෙන්ම වෙන දේ මම කියන්න යන්නේ නැහැ. මම ඔයාලට brief idea එකක් දෙන්නම්. මෙතනින් මම කරන්නේ මම episode 1 2 3 වල discuss කරපු environment එක මෙතන build up කරනවා. වෙනස තියෙන්නේ මම මේක build up කරන්නේ cloud formation එක හරහා, cloud formation script එක හරහා. එතකොට WordPress -stack.yaml file එකේ මේ විදිහට අපි මේ අපේ script එක හදාගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතනින් මේ ගයිඩ් එකෙන් ඉන්ෆර්මේෂන් ටික අරගෙන මොකද්ද මේ හැම පැරාමීටර් එකක් කියන්නේ මොකද්ද ඒ cloud formation වල තියෙන basics concepts ටික මෙතනින් cover කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් ChatGPT එක නැත්නම් Claude වගේ AI agent කෙනෙක් through ඕගලන්ට මේ script එක generate කරගන්නත් පුළුවන්. ඉතින් මම ඔයගලන්ට සජෙස්ට් කරනවා බේසික් අයිඩියා එක අරගන්න ඩොකියුමන්ටේෂන් එක through බේසික් අයිඩියා එක අරගෙන ඊට පස්සේ AI agent කෙනෙක් through අපිට අවශ්‍ය cloud formation template එක script එක generate කරන්න කියලා මම ඔයගලන්ට සජෙස්ට් කරනවා. එතකොට මෙන්න මේ වගේ ඔයගලන්ට පුළුවන් මේ වගේ script එකක් එයාට දෙන්න. මේ script එක දීලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය මේ prompt එක දෙන්න. ඒ prompt එකේ කියලා දෙන්න පැහැදිලි කරන්න යන්නේ create VPC පළවෙනිම shortly ඔයගලන්ට briefly idea එකක් දෙන්න. in detail මම කියන්නේ නැහැ. VPC එකක් create කරන්න කියනවා, subnets එකක් හදන්න කියනවා, config කරන්න කියනවා security groups ටිකක්. ඒ security groups හැම එකම attach කරන්නත් ඕනේ. ඊට පස්සේ launch කරන්න ඕනේ EC2 instance එකක්. ඊට පස්සේ RDS එකක්. RDS service එක තුළ MySQL run වෙන්න ඕනේ. ඊට පස්සේ WordPress config කරන්න ඕනේ. ඔන්න ඔය prompt එක එයාට දෙන්න ඕනේ. එයා ඊට පස්සේ අපිට cloud formation script එක generate කරලා දෙනවා. right? Cloud formation script for AWS. මේ template එකේ තියෙනවා network layer එකක්, computer layer, storage layer එකක්, load balancing, security ඉතින් අපිට පුළුවන් high availability environment එකක් මෙතනින් හදාගන්න deploy කරන විදියත් මෙයා පෙන්නනවා. එතකොට මේකේ අනිවාර්යෙන් බලා ගන්න ඕනේ key pair name එක, අපේ SSH key pair name එක, DB password එක, strong password එකක් දෙන්න කියලා කියන්නේ. instance type එක default එක t2.micro අපිට ඒක change කරගන්න පුළුවන්. environment name එක මේ parameters ටික අපිට stack prefix name default WordPress HA high availability environment එකක් මෙයා අපිට හදලා දීලා තියෙනවා. අපි ඒක copy කරමු. ඒක මගේ ස්ක්‍රිප්ට් එකට කොපි කරනවා. කළා මම මේ ස්ක්‍රිප්ට් එක රන් කරනවා. මම ක්ලික් කරනවා view in infrastructure composer කියන බටන් එක.
එතනදී මට පෙන්නනවා මගේ AWS environment එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. RDS instance එක EC2 private subnet 1 public subnet 2 VPC එක EC2 instance එක. මේක create template click කරනවා, confirm කරනවා. ඊට කලින් අපි මේක validate කරගන්න ඕනේ. මට අමතක වුණා. මම edit ගිහිල්ලා validate කියන එක click කරලා බලනවා. එතකොට මේක valid. okay. right. අපි continue කරනවා. next අපි මේ stack name එකට දෙන WP deployment කියලා password එක මම define කරනවා. EC2 key pair එක අපි define කරලා නැහැ. අපි ඒකත් අපි හදාගමු. අපි EC2 එකට EC2 service එකට යනවා. service එකට ගිහිල්ලා key pair එක අලුත් key pair එකක් අපි හදනවා. WP key create key pair. හරි. අපි refresh කරන්න option එකක් තියෙනවා බලමු. reload කරමු. අපිට type කරන්න වෙනවා. WP key next. මේ default තියෙනවා. submit. ඊට පස්සේ අපිට මේ විදිහේ window එකක් තමයි එන්නේ. අපිට events tab එකට ගිහිල්ලා timeline view එක select කරාම මේ AWS එකේ තියෙන services ටික build up වෙන විදිය පෙන්නනවා. components මොනවද හැදෙන්නේ කියලා ඔයාලට පේන my VPC එක. අපි මුලින්ම GUI වලදී හැදුවේ my VPC එක. අපේ VPC environment එකේ ඒවා හදපු ඒවා මේවා සේරම අපි script එකක් through run කරලා මේ AWS එකේ ඒ resources ටික හදා ගන්නවා. මෙතනදී in progress කියන light blue color එකෙන් තමයි in progress එක පෙන්නන්නේ. complete පෙන්නන්නේ green color එකේ. attach gateway consistency check-in එකක් ගිහිල්ලා තමයි ඒක gateway එක attach වෙලා මේ විදිහට මේ හැම එකක්ම green color එකෙන් පෙන්නන්නේ complete කියන status එක. එතකොට public route table EC2 security group private subnet 1 public subnet private subnet 2 public subnet route table ඒ විදිහට හැම එකක්ම මේක පෙන්වන්න ගන්නවා. මේක ටිකක් පොඩි ටයිම් එකක් යනවා විනාඩි 5ක් 10ක් වගේ. right. දැන් මම හිතන්නේ අපේ deployment එක complete වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන VPS එක හැදලා තියෙනවා, internet gateways හදලා තියෙනවා, gateway attach gateway, public route tables, EC2 security groups, private subnets 1, EC2 instance මේ හැමදේම දැන් අපි හැදිලා තියෙනවා. අපි බලමු මේ අපි මෙතනදී මේ document එක මම ඔයාලට share කරන්න GitHub එක through. හරි. අපි දැන් බලමු මේ events වල අපිට මේ ටික හැදිලා ඉවරයි. දැන් අපි බලමු මේක outputs කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. outputs tabs වලට ගියා. එතනදී අපිට පෙන්නනවා RDS endpoint එක, website URL එක. අතට RDS endpoint එක website URL එක පෙන්නනවා. අපි ඒක මෙහෙම බලමු. පස්සේ අපිට තියෙන WordPress installation එකක්. හරි. අපිට පුළුවන් install කරගන්න. මේ first website username admin password එක මම දෙනවා password 123 පිළිගන්නට මේකට password එක දෙමු admin 0011 එක මගේ එතන email එකක් දෙනවා install කරන්න. right. admin දැන් ඔයාලට පේනවා මේකේ WordPress script එක හැදිලා තියෙනවා. හොඳට බලන්න WordPress script එක හැදලා තියෙන HTTP environment එකට HTTPS එකක් නැහැ. අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ HTTPS නැත්නම් SSL certificate එක කොහොමද අපි AWS එකේ install කරගන්නේ. ඊට පස්සේ අපි domain එකක් මේ attach කරමු.
route 53 හරහා. දැනට ඉතින් අපිට cloud formation එකේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. හොඳට ඔයගොල්ලෝ cloud formation වල concepts අපිට පුළුවන් ඉගෙන ගන්න. cloud formation concepts key concepts ටිකක් අපි බලමු. template එකක්, a blueprint for your cloud environment. cloud environment එක blueprint එකක්. මේක ලියන්නේ YAML වලින්. මේකේ contents විදියට parameters, resources, mappings, output, conditions, metadata වගේ දේවල් ඇතුළත් වෙනවා. parameters කියන්නේ user inputs, resources කියන්නේ AWS components to create. mappings කියන්නේ region based or conditional values. ඒ කියන්නේ අපිට පුළුවන් region based අපිට EC2 define කරන්න. අර ඒ වගේ දේවල්. එතකොට output එක කියන අපි ඉස්සෙල්ලා ඔයගොල්ලන් බැලුවා අපේ website URL එකේ ඒ වගේ outputs. conditions control what resources get created. metadata additional info or on configuration data. stack එකක් කියන්නේ මෙතන ඔයගොල්ලන් හොඳට දකින්න ඇති. මේක හරියට නිකන් ඔයගොල්ලන්ට මම මුලදී කිව්වා එකට ගියාම ඔයගොල්ලන්ට පේන මේ stacks කියලා දාලා තියෙනවා. stacks කියන්නේ අපි හරියට නිකන් අපි අර කේක් සේරම පිටි ටික අනලා ඒ අදාළ ඒ සේරම කරාට පස්සේ අපි තැටියක් උඩ තියනවා oven එක තැටිය. එතකොට තැටිය තමයි මේ stack එක කියලා කියන්නේ. ඔයගොල්ලන් තව ඔයගොල්ලන්ට පුළුවන් තව stack එකක් තැටියක් තියන්න. එතකොට ඒකෙදි තව එකක් bake කරනවා. දැන් අපේ මේක bake වෙලා තියෙන්නේ WP deployment කියන stack name එක. stack object එක තමයි මේක bake වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ හැම AWS එකේ මේ විදියට run කරන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල්. Right. Stack is a collection of AWS resources that you manage as a single unit. Example, if your template define an EC2 RDS security group, deploying that template creates a stack contains all those resources. ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ AWS resources හැම එකම create වෙන්නේ මේ stack එක උඩ. එතකොට අපිට පුළුවන් stack operations විදියට create stack, deploy the template. ඒකේ template එක deploy කරන්න create stack එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි stack එක update කරන්නත් අපිට මේ එක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක delete කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න stack එකක් create වෙනකොට අපිට මේක success වුණා වගේම stack එකක් create වෙනකොට මේක fail වෙන්නත් පුළුවන්. ඒ වගේ fail වෙච්ච අවස්ථාවකදී කවදාවත් මෙයා stack එක මේ update කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක fail වුණත් roll back වෙනවා කියන්නේ කලින් හිටපු state එකට එනවා. ඒ කියන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අතරමඟකදී මේ failure එකක් සිද්ධ වුණොත් ඒ කියන්නේ EC2 අපි මොනවා හරි operation එකක් මේ stack එක උඩ යනවා නම් ඒක අතරමඟදී මොනවා හරි issue එකක් වෙලා break up වුණොත් ආයෙමත් ඒක ඉස්සරහට next වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයෙමත් කලින් හිටපු තත්ත්වයට ඒ කියන්නේ initial state එකට මේක roll back වෙනවා කියන අපහු පෙර හිටි තත්ත්වයටපත් වෙනවා. right. මම මේක ලොකුවට කතා කරන්න යන්නේ. ඔයගොල්ලන් ලොකුවට ඉගෙන ගන්න පුළුවන් මේකේ AI agent කෙනෙක් through Cloudy, ChatGPT. ඔයගොල්ලන්ට කැමති AI agent කෙනෙක් through මේක ඉගෙන ගන්න පුළුවන් වැඩි විස්තර. මේකේ parameters කියලා දෙයක් තියෙනවා. ඒකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ EC2 instance එකේ parameters විදිහට type එක define කරලා තියෙන හැටි තමයි මේ තියෙන්නේ. ඒ වගේම resources, the core section of any template. Each resources represent on AWS component. මේ AWS component හැම එකම ගැනම define කරනවා මේ core section මේ resources කියන්නේ ඒවට. ඊට output කියන්නේ return useful information for the stack after deployment. අර අපි ඉස්සෙල්ලා බැලුවා වගේ website URL එක මේට output විදියට අරගන්න පුළුවන්. mappings ඒ වගේම conditions මේ හැම එකම විස්තර කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ විදියට ChatGPT එක through ඉගෙන ගන්න cloud formation එක ගැන වැඩි විස්තර. එහෙනම් මේ episode එකේදී මම target කරන් ආපු දේ තමයි ওই ටික. එතකොට මෙතනදී හොඳට බලන්න අපි load balance එකක් use කරනවා. මම දැනට load balance එක ගැන විශේෂයෙන් මුකුත් සඳහන් කරේ නැහැ. නමුත් load balance එකක් නැතුවත් ඔයාලට මේ script එක generate කරන්න පුළුවන් AI agent එක through. ඒකේ කිසි issue එකක් නැහැ. දැනට මම මේ develop කරේ අපි episode 1 2 3 වල discuss කරගත්ත environment එක value added එකක් විදියට අපි load balance එකක් define කරගත්තා.
තවත් දෙයක් මට කියන්න අමතක වුණා ඔයගලන්ට. දැන් හදාගත්ත ස්ටැක් එක කොහොමද අයින් කරගන්නේ? ඔයගලන් දන්නවා AWS කියන්නේ මිල අධික ප්ලැට්ෆෝම් එකක්. සාමාන්‍යයෙන් ඒවට charge කරනවා හැම සර්විස් එකටම. ඔයගලන් බැලුවොත් එහෙම EC2 ගිහිල්ලා EC2 section එකට ගිහිල්ලා අපි බලමු අපිට ඇත්තටම මේ components හැදිලාද කියලා. හරි. ඔව්. WordPress EC2 කියලා instance එකක් හැදිලා තියෙනවා. එතකොට අපි RDS එක VPC එකක් බලමු. VPC 1.8 එක හැදිලා තියෙනවා. දැන් මේවට හැම එකම cost එකක් අය වෙනවා. ඒ හින්දා අපි කරන්නේ මේවා අයින් කරන එක. දැන් අපි ඉස්සෙල්ලා හැදුවා වගේ එකින් එක one by one අපි delete කරන්න වෙනවා. දැන් මේ වගේ environment එකකට හරි ලේසි. select කරා delete stack delete. එතකොට මේක delete initiated for කියලා message එකක් පෙන්නනවා. හරි අපි ඒ විනාඩි ගානක් ඇතුළත මේ resources ටික AWS එකෙන් delete වෙනවා. ඉතින් ওই ටික තමයි මට අද කියලා දෙන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකකින් අලුත් concept එකකින් අලුත් service එකකින් හම්බ වෙමු.